අපි කතා කරා වායු නියමයට තියෙන බොයිල් නියමය ගැන. දැන් අපිට තියෙන්නේ දෙවෙනියට තියෙන චාල්ස් නියමය ගැන කතා කරන්න. චාල්ස් නියමය ගැන කතා කරන්න. චාල්ස් නියමය කියන්නේ මොකක්ද? චාල්ස් නියමය කියන්නේ මොකක්ද? එදා මතකයිනේ මම මේ වරහන් ඇතුලේ ලිව්වේ මොකද්ද? උෂ්ණත්ව පරිමා සම්බන්ධය කියලා. උෂ්ණත්ව පරිමා සම්බන්ධය. උෂ්ණත්වයයි මම T කියලා ගන්නම්. T සහ V අතර තමයි මේ සම්බන්ධය තියෙන්නේ. T සහ V අතර තමයි මේ සම්බන්ධය තියෙන්නේ. එතකොට මොකද්ද මේක කියන්නේ? මේ දෙන්න අතර නම් සම්බන්ධය තියෙන්නේ කවුද නියත වෙන්න ඕන? මේ දෙන්න අතර නම් සම්බන්ධය තියෙන්නේ ඉතුරු සංරචක දෙක, ඉතුරු පරාමිති දෙක නියත වෙන්න ඕනේ. ඉතුරු පරාමිති දෙක නියත වෙන්න ඕනේ. සම්බන්ධය තියෙන්නේ මේ දෙන්න අතර නම් ඉතුරු පරාමිති දෙක නියත වෙන්න ඕනේ. ඒ කියන්නේ වෙන පළවෙනි කරුණ. නියත පීඩනයක් ඇති. මොකද්ද? නියත පීඩනයක් ඇති. දෙවෙනි කරුණ. ස්ථිර වායු පරිමාවක. ස්ථිර වායු පරිමාවක නෙවෙයි ස්කන්ධයක නේ. ස්කන්ධයක. ඒ කියන්නේ මවුල ගණන නියතයි. සල්ප විදිහට මවුල ගණන නියතයි. ස්කන්ධයක. පරිමාව උෂ්ණත්වයට කොහොම සමානුපාතික වෙන්නේ? අනුලෝමව සමානුපාතික වේ. ඒ වගේම මෙතනට එන්න ඕන තව වචනයක් තියෙනවා. නිරපේක්ෂ. වචනේ නිරපේක්ෂ. නියත පීඩනයක පවතින ස්ථිර වායු ස්කන්ධයක පරිමාව එහි නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. ඒක තමයි චාල්ස් නියමයෙන් කියන්නේ. චාල්ස් නියමයෙන් කියන්නේ අන්න ඒක. මම ඔයාලට මේක ව්‍යුත්පන්න කරලා පෙන්නන්නම් ඉස්සෙල්ලම. එන්න බලන්නකෝ. PV සමානයි nRT ට. දැන් අපිට ව්‍යුත්පන්න කරගන්න ඕන T තුයි V තුයිනේ. හරි. මම V මෙතන තනි කරන්නම්. nRT යට P වතාවක් T. මෙන් නිර්ණායක මොනද? නියත පීඩනය. නියතයි. මවුල ප්‍රමාණය නියතයි. R කොහොමත් නියතයි. එහෙනම් මේ මුළු කොටසම නියතයක් වෙනවා. නේ? එහෙනම් මේ මුළු කොටසම නියතයක් වෙනවා. V සමානයි K වතාවක් T. මේ සමානුපාතික නියතය සහ සමාන ලකුණු අයින් කරලා අපිට ලියන්න පුළුවන්. V සමානුපාතිකයි T කොහොමද? අනුලෝමව. V සමානුපාතික පරිමාව සමානුපාතික වෙන්නේ උෂ්ණත්වයට කොහොමද? අනුලෝමව. ඒ කියන්නේ ඔයා පරිමාව වැඩි කරද්දී උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. ඔයා උෂ්ණත්වය අඩු කරද්දී පරිමාව අඩු වෙන්න ඕන. මේක තමයි කියන්නේ. අනුලෝමව සමානුපාතික වෙන්න ඕන කියලා තමයි කියන්නේ. දැන් මේකෙත් තියෙනවා කලින් වගේම ප්‍රස්ථාර. එතකොට චාල්ස් නියම ආශ්‍රිත ප්‍රස්ථාර මෙන්න මෙහෙමයි එන්නේ. හරි. මම මේක මකලා සම්බන්ධය නැවතත් මෙතනට ගන්න. හරි. මොකද්ද කියන්නේ? V අනුලෝමව සමානුපාතිකයි T ටනේ. දැන් ඔයාට මෙතන පරිමාව වෙනස් කරන්න පුළුවන්ද? නියත වායු ස්කන්ධයක පරිමාව ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්ද? අමාරු වෙන වැඩේනේ.
ඒකෙන් දැන් මොකද්ද කරන්නේ? උෂ්ණත්වය වෙනස් කර කර පරිමාව විචලනය බලනවා. එහෙනම් ප්‍රස්ථාරය ඇඳෙන්න ඕන කොහොමද? මොන අක්ෂරය මොකද්ද ගන්න ඕන? ප්‍රස්ථාරයේ x අක්ෂර ගන්න ඕන. x අක්ෂර ගන්න ඕන මොකද්ද? උෂ්ණත්වය. x අක්ෂර ගන්න ඕන උෂ්ණත්වය. මේකට ගන්න උතර පරිමාව. මතක තියාගන්න උෂ්ණත්වය මෙතන අනිවාර්යයෙන්ම මනින්නේ කෙල්වින් වලින්. හොඳේ? කෙල්වින් වලින් තමයි මෙතන. ඒක නියමයේ තියෙන්නේ එහෙමයි. හරි. මොකද්ද? සෙල්සියස් උනායි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒකට සමානුපාතික වෙනවා. නමුත් නියතයේ මේ නියමයේ තියෙන්නේ මෙහෙමයි. නියමය හැබැයි මීටර ටිකක් අර ගැඹුරු විදිහට තමයි නියමයේ තියෙන්නේ. හරි? නියමයේ තියෙන මීටර ටිකක් ගැඹුරු විදිහට. ඒකට අපිට දැන්ට අදාළ වෙන්නේ මේ ටික. අදාළ වෙන්නේ මේ ටික. මේකේ නියමය ගත්තොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. නියමය ගත්තොත් තියෙන්නේ මෙන්න මෙහෙමයි. හරි? නියත වායු ස්කන්ධයක පීඩනය නියත විට උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ දැමූ විට උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ දැමූ විට හෝ පහළ දැමූ විට සෙල්සියස් 1කින් ඉහළ දැම්මොත් හරි පහළ දැම්මොත් හරි සෙල්සියස් අංශක බිඳුවේදී ඒකට තිබ්බ පරිමාවෙන් 273න් එක් කොටසකින් පරිමාව ප්‍රසාරණයක් හරි සංකෝචනයක් හරි සිද්ධ වෙනවා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයා මෙතන ඔයා මේකේ උෂ්ණත්වය හිතනවා සෙල්සියස් 1කින් වැඩි කරා කියලා. සෙල්සියස් 1කින් වැඩි කරා කියලා හිතන්නකෝ. එතකොට කියනවා මේකේ පරිමාව මේ වායු පිළිමයක මේ ස්කන්ධ සලකන උනේද ස්කන්ධ මේක ඔයා හිතන්න සෙල්සියස් 1කින් උෂ්ණත්වය වැඩි කරා කියලා. මේකේ පීඩනය නෙමෙයි මේකේ පරිමාව එක බෙදීම 273 ගුණයකින් ඉහළ යනවා කියලා තමයි මේක කියන්නේ. මේ කියන්නේ සෙල්සියස් වලින් ගත්තොත් සෙල්සියස් වලින් ගත්තොත් කෙල්වින් වලින් ගත්තොත් එහෙම නැහැ. එකකින් වැඩි කරොත් එක කෙල්වින් වලින් වැඩි කරොත් එකකින්මයි ඉහළ යන්නේ. මේක අර කියලා තියෙන සෙල්සියස් වලින් අපි අර පහතුව දක්වා තමයි මේ කෙල්වින් වලින් නිරපේක්ෂ උෂ්ණත්වය කියන වචන දාලා කියන්නේ. මෙහෙම ගත්තාම මේ ප්‍රස්ථාර දෙක. මේ ප්‍රස්ථාර අක්ෂරයෙන් මෙහෙම ගත්තාම ඔයගොල්ලෝ ඉතින් කියන දෙයක් නැහැ නේ. හරි. ඔයගොල්ලෝ දන්නවා ඉතින් සමානුපාතික වෙනවා නම් අනුලෝමව සමානුපාතික වෙනවා නම් මෙයා එකේදී මෙයා එකක් වෙන්න ඕනේ මෙයා දෙකේදී මෙයා දෙකක් වෙන්න ඕනේ ඒ වගේ ආවහම මේක ඉන්නේ මේක. ඔන්න මේක ඉන්නේ ඔය ආකාරයට. කෙල්ලින් වලින් ගත්තොත් මේක හදිසියවත් ඔයා ගත්තොත් ඉතින් සෙල්සියස් වලින් ගත්තොත් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න මෙන්න මෙහෙම මේ මොනවද සෙල්සියස් වල මේ පැත්තට මොනවද v මෙතන බිඳුවනේ මෙතන බිඳුව ස්පර්ශ වෙන්නේ නැහැ ඇයි උෂ්ණත්වය කෙල්වින් බිඳුවක් කරන්න පුළුවන් කියලා හිතමු කෙල්වින් බිඳුවක් කරන්න පුළුවන් වුණත් ඒක සාමාන්‍ය ප්‍රායෝගිකව කරන්න අමාරුයි උෂ්ණත්වය කෙල්වින් බිඳුවක් කරන්න අමාරුයි ඔයා කෙල්වින් බිඳුවක් කරා කියන වන්න ඔබෙන් තැන් ගන්න මේක බිඳුවක් කරන්න බෑ පරිමාව ශූන්‍යයක් කරන එකත් මනක් අපි දැන කරන්න බෑනේ ප්‍රායෝගික නැතිනම් තමයි මේක ශූන්‍ය ලක්ෂය හරහා යන්නේ නැත්තේ ඊට මේක ගත්තොත් v සමාන වෙන්නේ මොකකටද v සමානුපාතික වෙන්නේ t වලට v අර කලින් කිව්ව එකේ විදිහට කොහොමද සමානුපාතික වෙන්නේ එක බෙදීම 200 ඊකට කිව්වේ 227 නේ සෙල්සියස් නේ 200 නේද කිව්වේ 273 sorry 273 හරි 273 v 273යි
කීපෙදීම මොහොමද සමානුපාතක වෙන්නේ හරි විදියට. හරි. ඔය විදිහට තමයි සමානුපාතක වෙන්නේ. මේ කතාව අමතක කරන්න බෑ. දැන් බලන්න කෙල්වින් බිඳුවේදී. කෙල්වින් බිඳුවනේ මෙතන තියෙන්නේ. කෙල්වින් බිඳුව ගැන සෙල්සියස් කීයද? සෙල්සියස් කීයද? කෙල්වින් බිඳුව කියන්නේ 1යි කෙල්වින් සමානයි. කීයද? කීයද? හ්ම් 1යි සෙල්සියස් සමානයි. බිඳුවයි සෙල්සියස් කියනවා. සෙල්සියස් බිඳුව සමානයි සෙල්සියස් බිඳුව සමානයි 273යි කෙල්වින් නේ. කෙල්වින් 273යි. එහෙනම් කෙල්වින් බිඳුව සමානයි කියන්නේ සෙල්සියස් තගයට 273ක් එකතු කරලා කෙල්වින් බිඳුව සමානයි කීයද? ඍණ 273යි සෙල්සියස්. 273 සෙල්සියස්. 273යි කෙල්වින් සෙල්සියස් කරන්න ඕන නම් මේකෙන් අඩු කරන්න ඕන කීයක්ද? 273. එතකොට සෙල්සියස් බිඳුව. ඔයාට 400යි කෙල්වින් සෙල්සියස් කරන්න ඕන නම් ඔයා මොකද්ද කරන්නේ? 273ක් අඩු කරනවානේ. නේ? 273ක් අඩු කරනවානේ. එතකොට අන්න ඒ වගේ මෙතනත් ඔයාට බිඳුවයි ඔයාට කෙල්වින් බිඳුව කියන එක සෙල්සියස් වලින් කියන්න ඕන නම් ඔයා මොකද්ද කරන්නේ? මේකෙන් 273ක් අඩු කරනවානේ. ඒතකොට එන්නේ 273 සෙල්සියස් කියලානේ. 273 සෙල්සියස් කියලානේ. මෙතන බිඳුව ගාවටම ගිහිල්ලානේ බිඳුව ස්පර්ශ නොවුනට. එහෙනම් මේක සෙල්සියස් වලින් ගත්තොත් එයා කෙල්වින් බිඳුවට සමාන ඍණ 273 සෙල්සියස් ගාවටම යන්න ඕන. හරිද? මේක මේ විදිහටම ආපස්සට යන්න බෑනේ 273කින් මෙහාට වෙන්න ඕන මේක. මේක මෙතන මුල් අක්ෂරය කපාගෙන යන්නේ. මේක 273කින් මේ පැත්තට පයින්න එපා x අක්ෂයේ දිශාවට. ඒතකොට මේක එන්නේ ඔන්න ඔය වගේ. තේරෙයිද? මේක එන්නේ ඔන්න ඔය වගේ. සෙල්සියස් වලින් ගත්තොත් මතක තියාගන්න මේ පැත්තෙන් 273ට යනවා. ඒකත් හැබැයි බිඳුව වෙන්නේ නැහැ. හරි. බිඳුව වෙන්නේ ඇයි? මේක ප්‍රායෝගික නැහැ බිඳුවක් කරන එක. බිඳුවක් කරන එක ප්‍රායෝගික නැහැ. ඒකින්ද ඒක බිඳුවක් වෙන්නේ නැහැ. බිඳුව x අක්ෂය මේක බිඳුවක් වෙන්නේ නැහැ. හරි මේ. දැක්කනේ? බිඳුව මෙතන දැන් මේ ගත්තකින් මේ තියෙන්නේ y සමානයි බිඳුව කියන එකනේ. y සමානයි බිඳුව කියන එකනේ. මේ රේඛාවටම y සමානයි බිඳුව. පරිමාව බිඳුවක් වෙන්නේ නැහැ. පරිමාව බිඳුවක් වෙන්නේ නැහැ. කිසියම් වගේක් පරිමාවකට තියෙනවා. හරි? ඒකයි මේ කියන්නේ. ඊළඟට තියෙන්නේ දැන් අපි ඉස්සෙල්ලා උෂ්ණත්වය නියත හින්දා උෂ්ණත්වය වෙනස් කර බලුවානේ. දැන් ඒ වගේම අපි පීඩනය වෙනස් කර බලමු. පීඩනය වෙනස් කර බලමු. හරි. පීඩනය වෙනස් කර බලමු. මෙහෙම ගන්න. v සමාන උනේ k වතාවක් ඊට. මතකයිනේ? මෙතන k කියලා කියන්නේ මොකද්ද? k කියලා කියන්නේ මොකද්ද? pv සමානයි nr t ගෙන් v සමානයි nr බෙදීම p වතාවක් t කියලා ගත්තේ. දැන් මෙතන k කියලා කියන්නේ nr යට p nr යට p බලන්නකෝ මෙතන k සහ p අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්නේ. ප්‍රතිලෝම සම්බන්ධයන්නේ. මෙතන මේක මේ දෙන නියතයි. මේ දෙන නියතෙන් අපිට එතන මොකක්ද නියතයක් දාලා ලියන්න පුළුවන්. මොකක්ද නියතයක් දාලා මේක මම ලියන්නම්. k සමානයි මෙතන නියතයක් දානවා r කියලා. a කියලා නියතයක් නෙමෙයි දෙන්නම. p නියතය සහ සමාන ලකුණු අයින් කරලා සමානුපාතික ලකුණු දාලා මේ විදිහට ලියන්න පුළුවන් මේ.
මම ගත්තේ මෙන්න මේ චූටි ප්‍රකාශනය තුල හොඳේ. මේ මෙයාත් එක්ක සම්බන්ධයක් නෙමෙයි හොඳේ. මෙයාගේ මෙන්න මේ k කියන්නේ මේකනේ. ඒකෙන් තමයි මම මේක ගත්තේ. ඒතර බලන්න මෙතන මොකක් සිද්ධ වෙන්නේ කියලා. ඔයා පීඩනය වැඩි කරද්දි මොකද්ද වෙන්නේ? ඔයා පීඩනය වැඩි කරද්දි මොකද්ද වෙන්නේ? ප්‍රතිලෝම වුණා. ඔයා පීඩනය වැඩි කරද්දි k කියන නියතය අඩු වෙන්න ඕන. k කියන නියතය අඩු වෙන්න ඕනේ. මේ වගේ දෙයක් තියෙන්නේ. මං කිව්වා k කියලා කියන්නේ මොකද්ද? මේක මෙහෙම ලිව්වහම මේක නිකන් මොකක් වගේද? y සමානයි mx වගේනේ. y සමානයි mx වගේ. එහෙනම් k ක්‍රියාත්මක වෙන්නේ අනුක්‍රමණය ලෙස. k ක්‍රියාත්මක වෙන්නේ අනුක්‍රමණය ලෙස. ඔයා පීඩනය වැඩි කරද්දී ඔන්න මම පීඩන අවස්ථා තුනක් ගන්නවා. P1 P2 සහ P3 කියලා. මෙන්න මේ ආකාරයට මේක වැඩි වෙනවා. P3 තමයි වැඩි වෙන්නේ. ඔයා පීඩනය වැඩි කරන්න k කියන එක නා අඩු වෙනවා. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය අඩු වෙන්න ඕනේ. අනුක්‍රමණය අඩු වෙනවා කියලා කියන්නේ මෙයාගේ ප්‍රස්ථාරය x අක්ෂයේ දන් දිශාවත් එක්ක හදන කෝණේ tan එකේ අඩු වෙන්න ඕනේ. කෝණය අඩු වෙන්න ඕනේ කියලා මතක තියාගන්න. එහෙනම් ඔයා පීඩනය වැඩි කරන්න පීඩනය වැඩි කරන්න මේක අනුක්‍රමණය අඩු වෙනවා. ඔයා පීඩනය වැඩි කරන්න මේකේ අනුක්‍රමණය හේවත් k යගේ අඩු වෙලා ප්‍රස්ථාරය මෙහෙම පහතට යනවා. එතකොට එහෙම නෙවෙයි අරකට ගියා. ඇයි? අනුලෝම සම්බන්ධයෙන් තිබ්බේ ඒකනේ. kත් එක්ක t ගත්තේ kත් එක්ක t දෙවි අනුලෝම සම්බන්ධය. මේකෙන් ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි පහළට ගියේ. හරි. මේකත් එහෙම තමයි. ඔක වෙන්නේ වෙනසකට වෙන්නේ මේක කපල යන එක මෙහෙම තියෙන එක මේක පීඩනය වැඩි කරොත් පහතට යනවා. ඒක පීඩනය අඩු කරොත් මෙහෙම උඩට යනවා. ඒ ප්‍රස්ථාර. එහෙමයි සිද්ධ වෙන්නේ මේ දෙක අතර සම්බන්ධය. ඒ දෙක අතර සම්බන්ධය ඔන්න ඔහොමයි. ඊළඟට ඒකෙත් තියෙන අර වගේ කතාවක්. අර ඉස්සෙල්ලා මං කිව්වේ ඒකෙත් තියෙන අර වගේ කතාවක් කොහමද? V/T අතර ප්‍රස්ථාර මේකනේ කවුරුත් නෙමෙයි මේකත් අවුලක් නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙනවා VT ගුණිතය. VT ගුණිතය තියෙන්නේ. VT ගුණිතය ඔයා දන්නෝ V ගෙනුත් T ගෙනුත් ස්වායත්තයි. VT ගුණිතය V ගෙනුත් T ගෙනුත් ස්වායත්තයි. ඒ කියන්නේ මොකද්ද? V හරි T හරි වැඩි වුණා හෝ අඩු වුණා කියන එක බලපානවද? ප්‍රස්ථාරයට නෑ. ඔයා ගත්තොත් මම පොඩි දෙන්නට පෙන්නන්නම් ඉස්සෙල්ලා හොඳට අඳ කියලා දුන්නේ හින්දා අරින් එකේ රනින් වීඩියෝ එක බලන්න. ඔයා v අරගත්තොත් මේ පැත්තට මේ දෙන්නයි ගුණිතය නෙවෙයි බෙදීම v බෙදීම t ගත්තොත් vt බෙදීම t නේ v බෙදීම t නේ මෙතන සෝරි ගුණිතය නෙවෙයි හොඳේ v බෙදීම t බෙදීම ඔක මම බෙදීම v බෙදීම t නේ කියවෙන්නේ මේක v මත රඳා පවතිනවද නැහැ v මත රඳා පවතින්නේ නැහැ හදිස්සියවත් v වැඩි වුණොත් කේත් ඒ විදියටම වැඩි වෙලා මේක නියතයක් වෙලා තියාගන්න ඕනේ. මේක නියතයක් වෙනවනේ නේ. v වැඩි වුණොත් t වැඩි වෙලා එයාව නියතයක් විදියට තියාගන්න. එහෙනම් මේ ප්‍රස්ථාරය මෙහෙම නියතව x අක්ෂයට සමාන්තරව යනවා. මේක මෙතනට v ආවත් මෙහෙමයි t ආවත් ඔහොමයි. ওই විදියමයි දෙකම. අනුලෝම සමානුපාතික උනත් මේ දෙන්නගේ බෙදීම v ගෙනුත් t ගෙනුත් ස්වායත්තයි කියලා මතක තියාගත්තම එනේ නියතයක් නේ. එතකොට මේක වෙනසක් වෙන්නේ නැහැ අඩු වැඩිවීමක් වෙන්නේ නැහැ. x අක්ෂයට සමාන්තරව මේක යනවා. x අක්ෂයට සමාන්තරව මේක යනවා. ඊළඟට මේකෙන් පොඩි ගණනක් බලමු. පොඩි ගණන නිකන් අර සිද්ධාන්ත අහුරු කරගන්න ඔය ගාන. ගානකට වඩා මෙන්න මේ වගේ අවස්ථාවක් සලකලා බලමුකෝ. ගාන වල මෙන්න මේ වගේ අවස්ථාවක් සලකලා බලමු නම් හරි. ඔයා බලන්න මෙන්න මේ වගේ හරි. ඔයා හිතන්න මෙන්න මේ වායු ස්කන්ධයක් තියෙනවා. නියත වායු ස්කන්ධයක්. හරි. නියත වායු ස්කන්ධයක්. මේකේ පීඩනය P.
මේකේ මවුල ගානේ මේ දෙන්න නියතයිනේ. Pn. පළවෙනි අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී මේකේ පීඩනය P1 සහ පීඩනය උෂ්ණත්වය T1 සහ පරිමාව V1 කියලා ගන්න. මේක අපි හිතමු වැඩි කරා කියලා දෙවෙනි අවස්ථාවේදී උෂ්ණත්වය T2 සහ පරිමාව V2 කියලා වැඩි කරා කියලා හිතමු. මම ඉස්සෙල්ලා මෙයාට දාලා බලන්න චාල්ස් නියමය. මොකක්ද චාල්ස් නියමය කියන්නේ? V සමානයි k වතාවක් t නේ. V සමානයි k වතාවක් t. එතකොට චාල්ස් නියමය දාම කොහොමද එක්ක අපිට මේකෙන් බෙදලා ගන්නත් පුළුවන්, මේකෙන් බෙදලා ගන්නත් පුළුවන්. V1 සමානයි k වතාවක් t එකනේ. මේක ලියනවා V1 යට T1 සමානයි k. මෙයා 1. අපි දන්නවා V2 සමානයි k වතාවක් T2ම තමයි. T2. ඒ දෙවෙනි අවස්ථාවේ ගත්තත් එහෙමනේ. ඇයි? නියත පීඩනයක් සහිත ස්ථිර වායු ස්කන්ධයක පරිමාව උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වේ. අනියතයක් දාලා අනුලෝම සමානුපාතිකතාව සමාන කරගත්තා. එතකොට මම T2 මේ පැත්තට ගෙනාවහම සමානයි k. එකම නියතයනේ. 1 සමානයි 2ට. V1 යට T1 සමානයි V2 යට T2ට. හරි. කිසියම් අවස්ථාවකට ඔයාට ආවොත් මෙන්න මේ වගේ පීඩන නියත වෙලා මෙතනින් මවුල ප්‍රමාණය නියත වුණොත් ඔයා මොකද පාවිච්චි කරන්නේ? චාල්ස් නියමය. ඔයාට හදිසියෙවත් උෂ්ණත්වය සහ මවුල ගාන නියත වුණොත් ඔයා මොකද පාවිච්චි කරන්නේ? බොයිල් නියමය. ඒ වගේ මතක තියාගන්න. මේ දෙන්න හරි එක්ක නියත වෙන දෙන්න හරි ඔය දෙන්නගේ එක්කෙනෙක් මතක තියාගන්න. ජෝඩු දෙකෙන් ඔය ජෝඩු දෙකක් තියෙනවනේ. ජාති දෙකක ජෝඩු තියෙනවනේ. ඒකෙන් ඔයා මතක තියාගන්න මොකක් හරි එක ජෝඩුවක්. ඒතර ලේසි මේ ගියම ගහගන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා පෙන්වන්න අරක වගේම මේ මොකද්ද චාල්ස් නියමයේ සත්‍යාපනය කිරීමේ ඇටවුමක් පරීක්ෂණයක්. මෙන්න මේ විදිහට ඇටෝම සකස් කරගන්න. ඔයා ගන්න වතුර පුරවපු මේ භාජනයක් අරගෙන ඒක ඇතුළට අඩි රූලක අලෝපු රසදිය බිඳුවක් තියෙන පරීක්ෂා නලයක් හරි මොකක් හරි එකක් මම ඒක අර ක්ලික් කරගෙන මේකට ක්ලික් කරගෙන දාන්න. දාලා උෂ්ණත්ව මානක මේ පැත්තෙන් දාගන්න උෂ්ණත්වය මැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා උෂ්ණත්වය සපයන්න මේකට. උෂ්ණත්වය සපයනකොට හිතන්නවා ඉස්සෙල්ලම දුන්න T1 කියන උෂ්ණත්වය. ඔයා ගන්න එතෙන්දී මෙන්න මේ වායු පරිමාවයේ උස L කියලා හිතන්න. ඔයා මේ වායු පරිමාවයේ උස L එකක් කියලා ලැබෙයි. උෂ්ණත්වය ආයෙ ටිකක් වැඩි වෙනවනේ. T2 දී ගන්න L2යි. T3 දී ගන්න L3යි. T4 දී ගන්න L4යි. Tn වලදී ගන්න Ln. ඔන්න ඔය වගේ මේකේ උස එන්න වැඩි වෙනවා මේ උෂ්ණත්වය දෙද්දි නේ. ඇයි එහෙම වෙන්නේ? බලන්න. උෂ්ණත්වය වැඩි වෙනකොට මේකේ තියෙන වායු පරිමාව වැඩි වෙනවනේ. වායු ප්‍රසාරණය වෙනවනේ. අපි දන්නවනේ පොඩි කාලේ ඉඳන්. වායු ප්‍රසාරණය වෙලා මේ රසදිය බිඳුව උඩ ගියාම තමයි අපි අර මැනගන්න පුළුවන්. ඒ රසදිය බිඳුවෙන් මේක මැනගන්න පුළුවන්. හරි? මැනගන්න පුළුවන්. නැත්නම් මේ වායු උඩ ගියා කියලා දන්නේ නැහැ. මේ ප්‍රසාරණය වෙනකොට මේක මෙතනට යනවා, මෙහෙම යනවා, මේක මැනගන්න. මැනගෙන ඔයා අඳින්න ප්‍රස්ථාරයක්.
ඔයා අඳින ප්‍රස්ථාරය. ඔයා වෙනස් කරන්නේ කවුද? උෂ්ණත්වය දාන්න මෙතනට. උෂ්ණත්වය දාන්න මෙතනට. පරිමාව දාන්න මෙතනට. දැම්මහම ඔයාට එනවා. ඔයාට එනවා. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරය. ඔයාට එනවා. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක්. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් හම්බෙනවා. මේ පැත්තට වල පරිමාව නෙවෙයි දාන්න නම් L. පරිමාව දන්නේ L. L අන්නගෙන්දී පරිමාව වගේ තමයි. ඉස්සෙල්ලා කලින් වීඩියෝ එකේදී කිව්වා වගේම තමයි. බොයිල් නියමයෙන් කියලා පැහැදිලි කරා වගේම මේකෙදි බලන්න L කියලා කියන්නේ පරිමාව කියන්නේ මොකද්ද? V සමානයි හරස්කඩ වර්ගඵලය වතාවක් උස. උස මේක නියතයිනේ. හරස්කඩ වර්ගඵලය දිගටම නියතයිනේ. දැන් උස කියන්නේ හරස්කඩ වර්ගඵලය ගණන් ගන්න තු උසව තමයි මෙතනදී පරිමාව රඳා පවතින්නේ උස මත. දැන් මෙයා නියතයිනේ. මෙයා නියතයිනේ. පරිමාව කියන එක සමානුපාතික වෙනවා උසට. ඒකෙන් තමයි අපි L කියලා ගත්තේ. එතකොට අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ එකක්. එතකොට වාට ඕන මේක මේ A වලින් ගුණ කරලා ඔයාට පරිමාවරණ ලකුණු කරන්න පුළුවන්. ඒත් එන්න ඔය විදිහටම තමයි. එන්නේ L ගේ මේක හරස්කඩ වර්ගඵලයෙන් ගුණ කරලා දැන් මේක තියෙන්නේ මේ වෙකන්න. එතකොට πr වර්ගය අර ආරන πr වර්ගයේ L1 πr වර්ගය L2 ඒ වගේ කියලා එහෙනම් පරිමාව විදිහට මෙතන ගන්නත් පුළුවන්. හරි. පරිමාව විදිහට මෙතන ගන්නත් පුළුවන් V. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් චාල්ස් නියමයේ ඇත්ත. චාල්ස් නියමයේ ඇත්ත. ගණන් ඉතින් හදන්න දෙයක් නැහැ. තේරෙනවද? හරි. දැන් ඔන්න උතර බලන්න. මොකද්ද බලන්න? හරි. මොකද්ද චාල්ස් නියමය කියලා කියන්නේ? චාල්ස් නියමය කියලා කියන්නේ මොකක්ද? චාල්ස් නියමය කියලා කියන්නේ පරිමාවත් උෂ්ණත්වයත් අතර සම්බන්ධය. චාල්ස් නියමය කියලා කියන්නේ පරිමාවයි උෂ්ණත්වය අතර සම්බන්ධයකට. එතකොට කොහොමද ඒක අපි කියන්නේ? කොහොමද කියන්නේ? මෙන්න. නියත පීඩනයක ඇති මෙයා ගාව තියෙන නියත පීඩනය යන්නේ වායුගෝලීය පීඩනය විතරයි මෙයා මත කියන්නේ. නියත පීඩනයක් ඇති ස්ථිර වායු ස්කන්ධයක. ස්ථිර වායු ස්කන්ධය කොහොම ඔයාලට කියන්න පුළුවන්? මවුල ගාන නියතයි. ස්ථිර වායු ස්කන්ධයක මොකද්ද වෙන්නේ? පරිමාව එහි නිරපේක්ෂ උෂ්ණත්වයට කොහොම සමානුපාතික වෙන්නේ? ඒ නිරපේක්ෂ උෂ්ණත්වයට කොහොම සමානුපාතික වෙන්නේ? අනුලෝමව සමානුපාතික වේ. උෂ්ණත්වය වැඩි වෙද්දී වීත් වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙද්දී පරිමාවත් අඩු වෙනවා. ඕක තමයි තියෙන්නේ චාල්ස් නියමය කියලා. චාල්ස් නියමය කියන්නේ කොච්චරයි. ඊට පස්සේ අපිට තියෙනවා අවගාඩ්‍රෝ නියමය. ඒක බලමු ඊළඟට.